Hello friends, so ඉතින් අද ගෙනල්ලා දෙනවා සුපිරි වීඩියෝ එකක්. ඉතින් මම ඉසි දුවසර අද ගෙනල්ලා තියෙන්නේ ඇත්තටම කතා කරොත් එහෙම iPhone 5s එක ගැන. ඉතින් මේ මගේ අද තියෙන iPhone 5s එක. ඉතින් ඔයාලා බලන්න ඇති මම මොකද්ද කරන්න යන්නේ iPhone 5s එකක් අතේ තියාගෙන කියලා. ඉතින් මේක 2013 රිලීස් වෙච්ච ෆෝන් එකක් වුණාට ඇත්තටම මේක වීඩියෝ එකේ තේරෙයි අද මොකද්ද මේකෙන් කතා කරන්න යන්නේ කියලා. ඉතින් අන්තිමේටම බලන්න මේක මොකද්ද ඇත්තටම මේකෙන් කරන තේරුම කියලා. ඉතින් iPhone එකක් තියෙන කෙනෙක්ට මේ වීඩියෝ ගොඩම වැදගත්. ඉතින් Android phone එකක් තියෙන කෙනෙක්ට ඒත් මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙයි. ඉතින් අන්තිම වෙනකම් බලන්න අනිවාර්යෙන්. ඉතින් මේක ගැන කතා කරන්නයි කියලා ඔයාලට දැම්මම කියන්නේ. ඉතින් මම වීඩියෝ එකේදී කියන්නේ ඇයි මේ 5S එක ගැන අද කතා කරන්න යන්නේ කියලා. ඉතින් හරි. ඉතින් කෙලිම වීඩියෝ එකට යන්න. ඊට කලින් තව දෙයක් කියන්න. subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න. අනිවාර්යෙන්ම. ඉතින් හරි. ඉතින් මේ ෆෝන් එක අද කම්පෙයාර් කරලාත් පේනවා අනිත් ෆෝන් එක 2024 2025 වගේ අවුරුදු වල රිලීස් වෙච්ච ෆෝන් එක කම්පෙයාර් කරනවා. ඒත් එක්කම මගේ iPhone 13 Pro එකත් එක්ක කම්පෙයාර් කරනවා. ඉතින් අන්තිම වෙනකම් බලන්න වීඩියෝ එක සුපිරියක් වෙයි මේ වීඩියෝ එකත්. හරි එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලා බලන් ඉන්නේ මගේ iPhone 5s එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ කොච්චර කන්ඩිෂන්ස් තත්ත්වයක් තියෙනවද කියලා. ඉතින් මේක මම ගොඩක් අමාරුවෙන් තමයි හොයාගත්තේ. ඇත්තටම කිව්වොත් එහෙම ඉක්මයිකේ හොයලා ඉතින් මේක ඇත්තටම ඔරිජිනල් කන්ඩිෂන්ස් වලින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක නෙමෙයි අද ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේ ෆෝන් එක මේ ඩිවයිස් එක ඉතින් 2025 අවුරුද්ද. ඉතින් මේක දැන් කොච්චර පරණ නැතිද කියලා ඔයාලට වෙනවා. අවුරුදු 10කටත් වඩා පරණයි. අවුරුදු 10ක් 12ක් විතර පරණයි. ඉතින් මේක ඒ වුණත් ඉතින් ඔයාලට වෙනවා මේකේ පොඩි කැමරාවක් තමයි තියෙන්නේ. ඉතින් මේ පොඩි කැමරාව ඉතින් 2013 ගහපු මෙන්න මේ ෆෝන් එකේ 2025 ඇත්තටම A04 එකක් A06 එකක් එහෙම නැත්නම් Honor Excite ඒ වගේ ගොඩක් හොඳ ඩිවයිස් එක. රුපියල් 75000ක් 80000ක් වගේ රේන්ජ් එක යන ෆෝන් එකක් ගන්නවට වඩා මම කියන්නේ වගේ ඒ ඩිවයිස් එකක් ගන්නවට වඩා මේක හොඳයි කියලා. මොකද මේක කොහෙත්ම 2025ට හොඳයි කියන්න බෑ. මොකද මේක WhatsApp වත් YouTube වත් ඉමිටේට් කරන්නේ වෙබ් එකකින් යන්න ඕනේ. ඉතින් එහෙම නෙමෙයි මම කියන්නේ. අපි බැලුවොත් එහෙම කැමරාව පැත්තට ගිහිල්ලා මේකේ තියෙන ෆොටෝ ක්වොලිටි සහ මේකේ තියෙන මම කියන්නේ මේක සුපිරි ක්වොලිටි පට්ට ක්ලියර් එහෙම කියන්නේ. ඉතින් මේක ඔයාලා යූස් කරලා බැලුවොත් ඔයාලට තේරෙනවා ඇති. ඉතින් මේකෙන් වැඩක් ගන්න පුළුවන් ඇත්තටම. ඉතින් මම ඔයාලා බලනවා නම් මගේ පළවෙනියට දාපු වීඩියෝ එකෙත් ඉතින් මේකෙන් තමයි මම සම්පූර්ණ වීඩියෝ එක රෙකෝඩ් කරේ. ඉතින් බය නැතුව මම කියනවා මම ඒක ඔයාලට ඉරින්න අවුවා. ඉතින් මේක මම දැන් මේ වීඩියෝ රෙකෝඩ් කරන්නේ iPhone 6 එකකින් මේ පේන වීඩියෝ රෙකෝඩ් කරන්නේ. ඉතින් ඒක නෙමෙයි. ඉතින් ඔයාලට මේකේ shutter speed එකත් බලගන්න පුළුවන්. සෑහෙන උඩත් එක තියෙනවා. ඉතින් මේකේ කැමරාව ගැන කතා කරොත් එම මේකේ 1080p slow motion power රෙකෝඩ් කරගන්න පුළුවන් 240 fps වලින්. ඉතින් කිසිම අවුලක් නැතුව ලස්සනට ස්ලෝ මෝෂන් එකෙන් රෙකෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේකේ කැමරාව ගැන කතා කරොත් එම ඇත්තටම මේක හොඳ කැමරාවක් තියෙනවා. කිසිම අඩුපාඩුවක් කියන්න දෙයක් නැහැ. හොඳ කැමරාවක් තියෙනවා. හරි මචං. ඉතින් ඔයාලා බලන්න ඇති ඇයි මේ iPhone 5s එකේ කැමරාවක් ගැන මෙච්චර කතා කරන්නේ. දැන් කොච්චර ඔප්ෂන්ස් තියෙනවද 2025 දී කැමරාව කොච්චර ඇවිල්ලා තියෙනවද. ඉතින් ඇයි ඒව ගැන කතා කරන්නේ නැත්තේ. ඇයි මේ 5s එකේ කැමරාව ගැන කතා කරන්නේ කියලා. ඉතින් මේකයි තත්ත්වය. ඉතින් මං iPhone 5s එකට යන්න කලින් ඇත්තටම මං ඇක්ෂන් කැමරාවක් ගත්තා. ඉතින් ඒක රුපියල් 9500ක් වගේ ලොකු ප්‍රයිස් එකකට තමයි ගත්තේ. ඒ කියන්නේ ඉතින් ඇක්ෂන් කැමරාවක් එහෙම ඔයාලා දන්නවා නෝමල් රුපියල් 5000ක් 6000ක් වගේ ප්‍රයිස් එකකට තමයි යන්න ඕනේ. ඉතින් 4K රෙකෝඩ් කරන්න පුළුවන් කියලා තිබ්බා. ඉතින් ඇත්තටම කිව්වොත් එහෙම අවුලක් වුණෙත් නැහැ. ඉතින් මුලින් ගෙනල්ලා රෙකෝඩ් කරා. ඉතින් රෙකෝඩ් කරද්දී 4K නම් රෙකෝඩ් උනේ නැහැ. ඇත්ත කියන්න ඕනේ 4K තියා එක 1080p වගේ තමයි රෙකෝඩ් උනේ. ඉතින් ඒත් ඒකේ මට එච්චර කැමරාවෙන් සෑහීමකටපත් වෙන්න පුළුවන් උනේ නැහැ. ඇත්තට මේ කැමරාවෙන් ඉතින් ඒ කියන්නේ ඉතින් ක්වොලිටියක් කියන්නත් බෑ. ඉතින් ඇත්තටම අවුව තියෙන තැනකට ගියපම සාමාන්‍ය හොඳ ක්වොලිටි එකකින් රෙකෝඩ් වෙනවා. ඇත්තටම ඒ උනාට ඉතින් මට දැන් මේ කැමරාව නැහැ. මම අයින් කළාම දැම්මා. ඉතින් කොහොම හරි ඒක ඇත්තටම ප්‍රයෝජනයකට ගන්න බැරි වුණා. මෙලෝ රහක් නැහැ. එච්චරයි. ඉතින් ඊට පස්සේ මං හිතුවා ඊට වඩා හොඳ කැමරා ක්වොලිටියක් ගන්න පුළුවන්. මට මගේ iPhone 13 Pro එක තියෙනවා. ඉතින් මම iPhone තමයි ගොඩක් වෙලාවට යූස් කරන්නේ. ඉතින් ඒවත් එක්ක AirDrop කරන්න පුළුවන්. ඉතින් මේකේ වීඩියෝ එකක් කරලා ඒකට AirDrop කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකෙන් ගන්න වීඩියෝ එකක් අනිත් එක්කට AirDrop කරන්න පුළුවන්. ලේසියෙන්ම ෆයිල් ෂෙයා කරන්න පුළුවන්. පරණ iPhone එකක් හරි අරගෙන බලන්න ඕනේ ඒකේ කැමරාව කොහොමද කියලා. ඉතින් ඇත්තටම මම හෙව්වේ අතට පොඩිවට සෙට් වෙන එකක්. ඉතින් ලොකු ෆෝන් එකක් නෙවෙයි ඇත්තටම කිව්වොත් එහෙම. ඒ කියන්නේ මට නෝමල් මෙහෙම අතේ ගෙනහිලා හැම තැනකම ඔය යනකොට ට්‍රිප් යනකොට එහෙම නෝමල් රෙකෝඩ් කරන්න වීඩියෝස්. ඉතින් මගේ 13 Pro එකත් ඇත්තටම අතට සෙට් වෙන්නේ නැහැ. ඒකත් ලොකු වැඩි. අනිත් එක හැම වෙලේම මොකෙන් වීඩියෝ කරන්න ගියත් ඒත් එපා වෙනවා. ඇත්තටම ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට හાર્ඩ් යූස් කරන්න පුළුවන්. එහෙ මෙහෙ දාලා වතුරේ එහෙම යූස් කරන්න පුළුවන් කැමරාවක් තමයි ඔය ඉතින් රියැක්ෂන් කැමරාව සෙට් වෙන්නේ නැහැ. ඒක ක්ලියර් නැහැ බින්දුවක්වත්. ඉතින් ඊට පස්සේ මම බැලුවා iPhone තියෙනවා ඉතින් iPhone 5s එක වගේ එකක් ගන්න හිතුවා මම. ඊට පස්සේ මම iPhone 5s එකක් ගත්තා. ඉතින් ප්‍රධාන හේතුව තමයි AirDrop කියන ෆීචර් එක. ඉතින් ඔයාලා දන්නවා
Apple ලගේ ඉකෝසිස්ටම් එක කොච්චර හොඳ තත්ත්වයක තියෙනවද කියලා ඇත්තට විදිහින් තප්පර ගානකින් AirDrop කරගන්න පුළුවන් අපි ගන්න වීඩියෝ එකක් විනාඩි 2-3ක විතර. ඉතින් ඇත්තටම හොඳ මට්ටමක තියෙනවා. ඉතින් ඒකින් තමයි මම iPhone 5s එකක් ගත්තේ. අරගෙන ඉවරලා රෙකෝඩ් කරලා බලුවා. ඉතින් hard use කරන්න තමයි මම ප්‍රධාන වශයෙන් හෙව්වේ. ඔයාලට කිව්වත් වගේ. ඉතින් ඒ වගේම මම normal videos record කරනවා. මම YouTube එකට දාන videos උත් record කරන්නේ ගොඩක් වෙලාවට මේකෙන්. ඉතින් දැන් මේ වීඩියෝ එක record කරන්න මම iPhone 6 එකෙන් මගේ. ඉතින් ඇත්තටම කිව්වොත් හොඳ මට්ටමක තියෙනවා. හරි මචං, ඉතින් අපි මේ වීඩියෝ එකෙන් ප්‍රධාන වශයෙන් කතා කරන්නේ මේකේ කැමරාව ගැන. ඒ වුණාට ඉතින් වීඩියෝ එකක් කරද්දී ඒක පිළිවෙලක් තියෙන්න බෑ. ඉතින් ඒ හින්දා අපි මේ ෆෝන් එකේ අනිත් ෆීචර්ස් ගැනත් ඉක්මනටම කතා කරලමු. ඕකේ. මචං, ඉතින් මුලින්ම කතා කරොත් එහෙම මේකේ chipset එක ගැන කතා කරොත් එහෙම මේක 2025ට ගැලපෙන්නේ නැහැ. නමුත් මේකේ තියෙනවා A7 කියන chipset එක. ඉතින් Apple ලගේ A7 chipset එක තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඒත් එක්ක මේකේ fingerprint sensors වලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකත් ලොකු ස්පීඩ් එකක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. නමුත් ඉතින් අපිට use කරගන්න පුළුවන් තරම් fingerprint sensor එකක් මේකේ ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම කතා කරොත් එහෙම මේකේ display එක ගැන මේක නම් 720p resolution එකේ යන IPS LED display එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ආයෙ කිව්වොත් එහෙම මේකේ silent button එක වටේ බලා ගන්න පුළුවන්. ස්ටීරියෝ නෑ, normal speaker setup එකක් මේකෙත් බලා ගන්න පුළුවන්. ඉතින් බැටරිය ගැන කතා කරොත් එහෙනම් බැටරිය නම් 2025ට කොහොමත් ගැලපෙන්නේ නැහැ. ඉතින් මේකේ බැටරි 1500 ගණන් mAh බැටරියක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි, ඉතින් මේකේ RAM එක 1GB තමයි default අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි මචං, ඉතින් මේකේ ROM එක ගැන කතා කරොත් එහෙනම් මේක 16GB 32 සහ 64GB වලින් මේකේ ROM එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒත් එක්ක මේකේ update ගැන කතා කරොත් මේකේ latest update එක තමයි 12.5 කියන iOS update එක. ඉතින් කියන්න වරදක් නැහැ, normal use කරගන්න පුළුවන්. මේක 2025ට normal කැමරා එක focus කරලා අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි, අපි එහෙනම් බලමු වැඩි කතා නැතුව කැමරාව ගැන. හරි මචං, ඉතින් මේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ iPhone 5s එකේ කැමරාව ගැන. ඉතින් මේකේ බලා ගන්න පුළුවන් අපිට 8 megapixel back cameraවක් සහ 1.2 megapixel front cameraවක් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම vivid filters ටික normal අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම back cameraවේ aperture ගැන කතා කරද්දී f2.2 aperture එකක් අපිට බලා ගන්න පුළුවන්. video quality ගැන කතා කරමු 1080p video එකක් record කරන්න පුළුවන් 30 fps වලින්. ඉතින් slow motion record කරන්න පුළුවන් 120 fps වලින්. ඉතින් දැන් මේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ මේකේ back camera එකෙන් record කරපු වීඩියෝ එකක්. ඉතින් මේකේ කිසිම colors edit කරලා නැහැ. ඉතින් කිසිම විදිහකට මේක වෙනත් edit එකක් යොදලා නැහැ. ඉතින් මේ ඔයාලට normal back camera එකෙන් වීඩියෝ කරපු record තමයි මේ බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් videos කිහිපයක් මම record කරලා ඒක එකට එකතු කරලා transitions ටිකක් මැදට add කරපු එක විතරයි කරේ. වෙන කිසිම දෙයක් කළා නැහැ. ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් ඉන්නේ අන්නේ වීඩියෝ එක. හරි, ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද colors තත්ත්වය. ඉතින් මේකේ ඇත්තටම කිසිම colors හදන්නේ නැහැ. ඔරිජිනල් කලර්ස් ම තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපිට ඕන නම් පස්සේ කලර්ස් හදා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් normalම කලර්ස් වලින් තමයි රෙකෝඩ් වෙන්නේ. හරි මචං, ඉතින් මම කැමරාව අතේ තියාගෙන ඉස්සරහට ඇවිදින ගමන් ඔයාලට පොඩි සාම්පල් එකක් දාන්නම්. ඉතින් ඒකට ඔයාලට ID එකක් ගන්න පුළුවන් මේකේ ස්ටේබලයිසර් කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති. ඉතින් මේ වීඩියෝ එකේ පේනවා වගේ ඉතින් normal හෙල වෙනවා බලා ගන්න පුළුවන්. මොකද මේකේ OIS පහසුකම නැති නිසා. ඉතින් දැන් අලුතෙන් එන ෆෝන්ස් වල නම් ගොඩක් වෙලාට Apple phone සහ Samsung phone වල Google Pixel වලත් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ OIS කියන එක. ඉතින් OIS කියලා කියන්නේ optical image stabilizer කියන එක. හරි මචං, ඉතින් මම ඔයාලට තවත් වීඩියෝ එකක් මෙන්න මේ විදිහට දාන්නම්. ඉතින් මේකෙදි මම ෆෝන් එක හොඳට තදින් අල්ලගෙන, ඉතින් මේ ෆෝන් එක පොඩි නිසා හොඳට අල්ල ගන්න පුළුවන් අතට grip වෙන විදිහට. ඉතින් මම මෙන්න විදිහට අතින් අල්ලගෙන පුළුවන් තරම් අත හෙල්ලෙන්නේ නැති විදිහට වීඩියෝ ක්ලිප් එකක් ඔයාලට දාන්නම්. කොහොමද වීඩියෝ වෙලා තියෙන්නේ කියලා බලා ගන්න. හරි, ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒත් කැමරාව යන්දන් ෂේක් වෙනවා. ඉතින් මෙතනදී ඇත්තටම කතා කරොත් එimhe iPhone 5s එකේ OIS වත් EIS වත් දෙකෙන් එකක්වත් use වෙන්නේ නැහැ. මෙතනදී මම OIS කියලා කිව්වේ optical image stabilization. ඒ වගේම EIS කියලා කිව්වේ electronic image stabilization කියන එක. හරි මචං, ඉතින් අපි මේ පිළිබඳව වීඩියෝ එකක් ඉස්සරහට සම්පූර්ණ විස්තරات එක්ක කරමු. එතකන් ඉතින් මේ වීඩියෝ එකට එච්චර දුරක් අපිට වැදගත් වෙන්නේ නැහැ. අපි බලමු අපේ iPhone 5s එකත් එක්ක latest iPhone 13 Pro එකේ කැමරාව කම්පෙයාර් කරලා මොන වගේද වෙනස්කම් වෙලා තියෙන්නේ කියලා. ඕකේ, අපි ඒකත් කම්පෙයාර් කරලා බලමු. එකම resolution එකෙන් සහ එකම FPS එකේ දාලා රෙකෝඩ් කරලා බලමු. හරි, ඉතින් ඔයාලට මේකේ කලින් වගේම කිසිම කලර් එකක් එඩිට් කරලවත් වෙනත් කිසිම එඩිට් එකක් භාවිතා කරලා නැහැ. කැමරාස් දෙකෙන් ගත්ත ඔරිජිනල් වීඩියෝස් දෙක තමයි ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ.
හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි output දෙක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් පේනවා ඇති iPhone 13 Pro එකේ පොඩ්ඩක් අර bright ගතියක් තියෙනවා. ඉතින් ඒ වගේම iPhone 5s එකේ පොඩි dark ගතියක් තියෙනවා. ඒ වගේම iPhone 5s එකේ අර original colors. ඉතින් ඒ කාලේ colors අර ගොඩක් වෙලාට හදන්නේ නැහැ. original තමයි output එක දෙන්නේ. 13 Pro එකේ ඔයාලට පේනවා ඇති පොඩ්ඩක් color grade කරලා exposure level එක එහෙම පොඩ්ඩක් වැඩි වෙලා ඒ වගේ තමයි ඔයාලට වීඩියෝ එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඕකේ ඉතින් අපි තවත් කම්පයර් එකක් කරලා බලමු iPhone 5s එකේ 13 Pro එකේ. හරි මචං ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් 3 phones දෙකෙන්ම රෙකෝඩ් කරලා තියෙනවා. ඉතින් iPhone 5s එකේ මෙතනදිත් අර dark ගතිය තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. 13 Pro එකේ light ගතිය ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම stable ගතිය ගත්තොත් එහෙම අරකේ OIS තියෙන හින්දා iPhone 13 Pro එක ගොඩක් stable. ඒ වගේම 5s එක ගත්තොත් ඔයාලට පේනවා ඇති පොඩ්ඩක් අර shake වෙනවා. ඒ වගේම FPS drop එහෙම බලා ගන්නත් පුළුවන්. ඉතින් කලර්ස් ගැන කතා කරොත් මේ සැරෙත් ඔරිජිනල් කලර්ස් අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ iPhone 5s එකේ. ඕකේ. හරි මචං අපි දැන් ඉතින් බලමු මේ iPhone 5s එකේ zoom range එක කොහොමද යන්නේ කියලා. ඉතින් මම ඒකටත් ඔයාලට example එකක් දාලා තියෙනවා. අපි ඒකත් බලලෙමු. හරිද ඔයාලට පේනවා ඇති මේකේ පොඩි zoom range එකක් තමයි යන්නේ. ඉතින් මේක 3x 4x වගේ එකක් digital යන්නේ. ඉතින් zoom ගැනත් ඔච්චර තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් අන්තිම වශයෙන් අපි වීඩියෝස් ගැන කතා කරද්දි මේකේ අපිට slow motion මග හැරුණා. ඉතින් අපි ඒකත් ගැනත් කතා කරමු. කොහොමද මේකේ slow motion record වෙන්නේ සහ FPS වගේ සහ ඒවා ගැන කතා කරමු. ඉතින් ඒකත් ඉක්මනටම කතා කරලා අපි ඉක්මනට මේ ෆෝන් එකේ ෆොටෝස් පැත්තට යමු. ඕකේ. හරි මචං ඉතින් ඔයාලට iPhone 5s එකේ slow motions මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ 120 fps වලින් තමයි මම slow කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති කොහොමද smooth එක කියලා. ඉතින් හරි ඉතින් අපි දැන් යමු මේ ෆෝන් එකේ ෆොටෝස් පැත්තට. හරි මචං ඉතින් මේකේ ගහ ෆොටෝස් වලත් මම කිසිම එඩිට් එකක්වත් වෙන කිසිම කලර් එකක්වත් ඇඩ්ජස්ට් කරලා නැහැ. ඔරිජිනල් ෆොටෝස් ටිකම තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ බෑක් කැමරාවෙන් කැප්චර් කරපු ඉතින් මේකේ බෑක් කැමරාව 8 මෙගාපික්සල්. ඕකේ ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් ඒ ෆොටෝස් ටික තමයි. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔයාලට iPhone 5s එක ගැන හොඳ අවබෝධයක් ලැබෙන්නද කියලා මම හිතනවා. ඉතින් අදට වීඩියෝ එක මෙච්චරයි. ඉතින් ඉස්සරහට තවත් වීඩියෝස් අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් 5s එක ගැන අදට මෙච්චරයි වීඩියෝ එක. ඉතින් මම කලිමුත් වීඩියෝ එකක් දාලා තිබ්බා 13 series එකේ green screen issue එක ගැන. ඉතින් ඒකත් බලන්න නැත්නම් දැන් මම බලන්න. ඉතින් අවසාන වශයෙන් ගත්තාම ඉතින් ඔන්න ওই විදිහට තමයි අද වීඩියෝ එක හැදිච්ච ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් පේනවා ඇති කොච්චර මහන්සියක් දැක්ලා තියෙනවද කියලා මේ වීඩියෝ එක හදන්න. ඉතින් පේනවා ඇති මෙතන layers කීයක් තියෙනවද කියලා, වීඩියෝ clips කීයක් තියෙනවද කියලා. ඉතින් අනිවාර්යෙන් subscribe කරලා එකතු වෙන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් අනිවාර්යෙන් සෙට් වෙමු. ඕකේ.